මානිංගම හන්දිය ශ්‍රී සම්බුද්ධ ධර්මනිකේතනය මහවිලච්චේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල තිබෙන පුණ්‍ය ආයතනයක්. මේ විහාරස්ථානය තුල ස්වාමින් වහන්සේලා පොඩි හාමුදුරන් වහන්සේලා 6 නමක් වැඩ වාසය කරනවා. ඒ වගේම මාත් සමග වැඩිහිටි ස්වාමින් වහන්සේලා 3 නමක් වැඩ වාසය කරනවා. ඊට අමතරව මේ විහාරස්ථානයේට නිරන්තරයෙන්ම ස්වාමින් වහන්සේලා ආගන්තුක වැඩම කරනවා යනවා විශ්වවිද්‍යාලය බෞද්ධ විශ්වවිද්‍යාලය ළඟ තියෙන නිසා. ඉතින් මේ විහාරස්ථානයේ තියෙන ලොකුම ගැටලුව තමයි පුංචි ස්වාමින් වහන්සේලා වෙනුවෙන් සංඝාවාසයක අඩුපාඩුව. ඉතින් ඒ නිසා අපි මේ පැත්තේ ආරම්භ කරලා තියෙනවා දැන් සංඝාවාස කුටි 4ක්. පොඩි හාමුදුරන් වහන්සේලාට වැඩ ඉන්න කුටි 4ක් සකස් කරන්න වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ පළාතේ ඉන්න දායකාරකාදී පින්වතුන්ට මේ වගේ කර්මාන්තයක් කරන්න ඇත්තටම ලොකු දායකත්වයක් ලබා දෙන්න බැරි බව පින්වත් ඔබ දන්නවා. නමුත් අපි විවිධ ප්‍රදේශවල දිවුලපිටිය, පිළියන්දල ආදී ප්‍රදේශවල අපට කල්යාණ මිත්‍ර දායකයෝ කිහිප දෙනෙක් එකතු පාදා කරගෙන රුපියල් 50,000, 60,000, 70,000, 15,000, 20,000, 5,000 ඒ වගේ පුංචි ආධාර මුදල් එකතු කරගෙන තමයි මේ තත්ත්වෙට මේ ගොඩනැගිල්ලේ වැඩ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ පස් ටික දාලා මේ ෆවුන්ඩේෂන් එක පස් වලින් පුරවලා ඊට පස්සේ අපේ බලාපොරොත්තුව තියෙන්නේ ගඩොල් බඳින්න තමයි. ඉතින් ඊළඟ අධීර වශයෙන් ඇත්තටම අපිට ඉතුරුලා තියෙන ගඩොල් බඳින එක. ඉතින් ගඩොල් 5000කට ආසන්න සංඛ්‍යාවක් යන බව තමයි දැනට අපි ගණනය කරලා තියෙන්නේ. ඒ වගේම අපේ දායක සභාවේ කාරක සභාව තුළ දායක සභාවේ සියලු දෙනාටම මේ විහාර කර්මාන්තය මේ සංඝාවාස කුටි කර්මාන්තය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙන සියලු දෙනාටම අනේක වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. අපි කොයිතරම් ගොඩනැගිලි හැදුවත් මේ සම්බුද්ධ ශාසනය පවතින්නේ ස්වාමින් වහන්සේලා මතයි. උන්වහන්සේලාට සුවසේ වැඩ ඉන්නට කුටියක් සකස් කරලා දෙනවා කියන එක අටමහා කුසල කර්මයන්ගෙන් එකක්. ඉතින් අපි චෛත්‍ය ලොකුවට හදාගත්තට ධර්මශාලාවන් ලොකුවට හදාගත්තට ස්වාමින් වහන්සේලාට වැඩ ඉන්නට තැනක් නැත්නම් උන්වහන්සේලා පැදුරක් දාලා බිමනම් සැතපෙන්නේ උන්වහන්සේලාට මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නට යම් අපහසුතා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ අවස්ථාව වන විට ධර්මනිකේතනයක් වශයෙන් එක පැත්තකින් දහම් පාසල ඉතාම හොඳින් පවත්වාගෙන යනවා. හොඳ කැම වේලක් ආදිය ලබා දෙමින් කාලසටහනකට ක්‍රියාත්මක වෙමින් ඒ වගේම